ආයිබෝවන් අපි අද කතා කරමු ඔබ විසින් ඔබගේ ජම්මපත්‍රය පරීක්ෂා කරගත යුතු අවස්ථා මොනවාද කියන කාරණය පිළිබඳව. මෙහිදී ගතවන කාල සීමාව තුළ ආයිබෝවන් අපි අද කතා කරමු ඔබ විසින් ඔබගේ ජම්මපත්‍රය පරීක්ෂා කරගත යුතු අවස්ථා මොනවාද කියන කාරණය පිළිබඳව. මෙහිදී ගතවන කාල සීමාව තුළ ඔබ කරන වැඩ කටයුතු දිගින් දිගටම අසාර්ථක වෙනවා නම් එහෙමත් නැත්නම් ඔබ කරගෙන යන වැඩ කටයුතු වලට නිතරම බාධා වීම ප්‍රමාද වීම අතපසු වීම වෙනවා නම් ඔබට ඔබ වටා පරිසරයෙන් පීඩාකාරී බවක් දැනෙනවා නම් වෙනදාට වැඩිය ඉක්මනින් මානසික පීඩනයට සාංකාවට ඔබව ගොදුරු වෙනවා නම් එවැනි අවස්ථාවල ඔබ විසින් ඔබගේ පවුලේ විශ්වාසවන්ත ජ්‍යොතිර්වේදියෙකු ලවා ඔබගේ ජම්මපත්‍රය පරීක්ෂා කරගත යුතු වෙනවා. ඇතැම් විට දිගින් දිගටම ඔබ අසාර්ථක වන්නේ නැත්නම් දිගින් දිගටම ඔබට මානසික පීඩා සහිත ප්‍රශ්න ගැටලු ඇතිවන්නේ ඔබ කරන කියන වැඩ කටයුතු අසාර්ථක වන්නේ ගතවන කාල සීමාව තුළ ඔබ අයහපත් ලග්න ජම්ම අෂ්ටමේ රාස්තකයක හෝ අයහපත් මහදශා අන්තර්දශාවක කාලය ගත කරන නිසා වන්නට පුළුවන්. මේ අවස්ථාවල නිවැරදිව ජම්මපත්‍රය පරීක්ෂා කරලා ඒ සඳහා අවශ්‍ය වන වත්පිළිවෙත් ශාන්ති කර්ම නිවැරදිව සිදු කරගෙන පවතින අයහපත් තත්ත්ව සමනය කරගෙන සුපුරුදු පරිදි ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ජ්‍යොතිෂය තුළින් ඔබගේ ජීවිතයට අඩිතාලම සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව ඔබ විසින් එකවර ලොකු මුදලක් වැය කරලා අලුත් ආයෝජනයක්, අලුත් ඉදිකිරීමක්, අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිතන අවස්ථාවක ඉන්නවා නම් මෙන්න මෙවැනි අවස්ථාවල ඔබ ඔබගේ ජම්මපත්‍රය ඒ කාර්ය ආරම්භ කරන්න පෙර පරීක්ෂා කර ගැනීම වඩාත් යෝග්‍යයි. මක් නිසාද කියනවා නම් ඔබ මූල්‍ය වංචා වලට ලක්වන්න හසුවන්න තිබෙන කාල සීමාවකදී ආයෝජන සඳහා යොමු වුණහොත් ඔබ බලාපොරොත්තු වන ලාභය එම කාල සීමාව තුළ ඔබට නොලැබී ලොකු ධන හානියකට ඔබව ලක් වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. එම නිසා එවැනි විශාල මුදල් ආයෝජනයන්ට යොමු වන අවස්ථාවල නව නිවසක් ඉදිකරන මිලදී ගන්න අවස්ථාවල නව ව්‍යාපාරයක් ගොඩනගන අවස්ථාවල මොනියම් හෝ ආකාරයකින් කාලයක් ශ්‍රමයක් මුදලක් කැප